ආයුබෝවන්. අද අපි මේ ගැමරින් කතා කරන්න හදන්නේ SLT CAT කැම්පස් ආයතනය ගැන එයාලගේ අලුත්ම වැඩපිළිවෙලක් පිළිපදව. විශේෂයෙන් මෙයාලා මේ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයේ ප්‍රාදේශීය මට්ටමට ගෙනියන්න දරන උත්සාහයක් ගැන. විල්ගමුව ප්‍රදේශයට. අපි මේ කතාවට පාදක වෙන්නේ අර නවීන දැනුමෙන් සවිබල ගැන්වූ අනාගතයක් කියලා. ඒ තේමාව යටතේ තිබුණු ප්‍රචාරණයක්. ඒක මමත් දැක්කා. ඉතින් අපි බලමු මේ වැඩසටහන මොකක්ද? ඒ කියන්නේ හරේ මොකද්ද? ඉලක්ක මොනවද? ඇයි මේ විල්ගමුවෙන්ම පටන් ගන්නෙ කියන එක. ඔව් ඒක වැදගත්. එයාලගේ පණිවිඩය නම් පැහැදිලි. දැවන්ත පියවර දැන් විල්ගමුවෙන් ආරම්භ වෙයි කියලාත්. සීමා මායිම් නැති ලොවක් සඳහා දැනුම දෙලෝ කියලාත් කියනවා. ඔව් ඇත්තට මේ නිවේදනයෙන් කියවෙන්නේ අර SLT CAD කැම්පස් එකෙන් අලුත්ම තොරතුරු තාක්ෂණ පාඨමාලාව වගේක් පටන් ගන්නවා කියලා නේ. මෙතන මට හිතෙන විදිහට හරිම විශේෂ කාරණේ තමයි අර ගමෙන්ම ලෝක මට්ටමේ දැනුමක් කියන අදහස. ඔව් ඒක ටිකක් වෙනස්. ඒකනේ. මුක් පාඨමාලාවක් ගමට ගෙනාවා වගේ නෙවෙයි. මේ ලෝක මට්ටමේ දැනුම කියන එක ග්‍රාමීය තැනකට කොහොමද ගලපගන්නේ? ප්‍රායෝගිකව. ඕ එහි තියෙන පහසුකම් එක්ක, එහි අවශ්‍යතාව එක්ක ඒක කොහොමද කරන්නේ කියන එක. අභියෝගයක් තමයි ඒ වගේම හොල අවස්ථාවකුත්. ඒකත් මොකද ලෝක මට්ටමේ කිව්වම ඒකේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා වගේම ප්‍රායෝගිකව ගොඩදා ගන්න දේවලුත් තියෙනවානේ. අනිවාර්යෙන්ම. එතකොට මේ ගමෙන් ආරම්භමු කියලා විල්ගමුවම තෝර ගැනීම ඒක ගැන මොකද හිතෙන්නේ? නිකම්ම නෙවෙයි මේ තනක් තෝරගන්නේ. ඇත්තම. ඒක හොඳ පොයින්ට් එකක්. විල්ගමුව වගේ කියන්නේ සාමාන්‍යයෙන් අවස්ථා අඩු ටිකක් දුර පළාතක්නේ. ඔව්. එහෙම තරකින් පටන් ගන්නවා කියන්නේ අර හැමදේම කොළඹට නැත්නම් ලොකු නගරවලට විතරක් යන්නේ රටාව ඒක ටිකක් කඩන්න හදනවා වගේ. ඒක ඇත්ත. ඒක අර ග්‍රාමීය ප්‍රජාව ශක්තිමත් කරනවා කියන එකට හොඳ සංකේතයක් වෙන්නත් පුරුවන්. ඒ වගේම මේක කොච්චර සාර්ථකද කියලා බලන්නත් පස්සේ කාලයක වෙන පළාත්වලට යන්නත් හොඳ පටන් ගැනීමක් වෙයි. පැහැදිලි. එයාලගේ තව අරමුණක් තියෙනවා නව ලොවට ගැළපෙන කුසලතා වර්ධනය කිරීම කියලා. ඔව්. දැන් මේ නව ලෝකය කියන්නේ ඉතින් වේගෙන් වෙනස් වෙන ඩිජිටල් ලෝකයනේ. ඒතකොට මේ කුසලතා කිව්වම මොන වගේ දේවල් වෙන්න පුළුවන්? අර ලෝක මට්ටමේ කියන එකත් එක්ක බැලුවම බොහෝ දුරට මූලික ඩිජිටල් සාක්ෂරතාවය. ඒ කියන්නේ කම්පියුටර් පාවිච්චිය, ඉන්ටර්නෙට් එක වගේ දේවල් වලින් නම් හරි. සමහර වෙලාව ටිකක් විශේෂිත ක්ෂේත්‍ර. උදාහරණයක් විදියට ග්‍රැෆික් ඩිසයින්, වෙබ් ඩිසයින් වගේ දේවල්. ඩිජිටල් මාකටිං. එහෙම නැත්නම් සමහර වෙලට දත්ත විශ්ලේෂණය වගේ දේවල් මූලික දැනුම. වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රායෝගිකව රැකියාවකට උනත් යොමු වෙන්න පුළුවන් විදිය ඒවා. වෙන්න පුරොම් අර ලෝක මට්ටමේ කියන එකෙන් සමහර වෙලාවට ජාත්‍යන්තරව පිළිගත්තු සිලබස් හරි සර්ටිෆිකට් හරි ඒ වගේ දෙයක් වෙන්නත් ඇති. එතකොට තමයි අර කියන්නේ තොරතුරු තාක්ෂණයෙන් සවිබල ගැන්වූ අනාගත පරපුරක් කියන ඒ දැක්ම ඇත්තක් වෙන්නේ. ඒක හරි. එතකොට මේක ක්‍රියාවට නංවන්නේ යාලා ප්‍රායෝගික විස්තරත් දීලා තියෙනෝ නේද මූලාශ්‍රයේ. ඔව්. පාඨමාලා පටන් ගන්න එළඹෙන ජූලියලු ලියාපදිංචි වෙන්න කියලා ආරාධනා කරන ගමන් අර දුරකථන අංකයක්ත් තියෙනවා 076 55 88 622. ඔව් ඒක වැදගත් වේ උනන්දුවක් දක්වන අයට. ආයමත් සරයක් කර ඔබේ දරුවගේ අනාගතය තාක්ෂණයෙන් සවිබල ගැන්වීමට කියනක මතක් කරනවා. ඇත්තටම මේ වගේ ප්‍රාදේශීය මට්ටමින් කරන දේවල් වල බලපෑම නිකම්ම කුසලතාව දෙනවට වඩා එහාට යනවා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ප්‍රාදේශීයව අලුත් ව්‍යාපාර පොඩි ව්‍යවසායකත්ව අවස්ථා ඇති වෙන්න පුළුවන්. තමන්ගේම දෙයක් පටන් ගන්න. ඔව්. එහෙම නැත්නම් දුරස්ත රැකියා. ඒ කියන්නේ ඔන්ලයින් ජොබ්ස් වලට. තරුණයාට ලෑස්ති වෙන්න පුළුවන්. ඒකනම් ලොකු දෙයක්. ඒ වගේම අර නගරයයි ගමයි අතරේ තියෙන ඩිජිටල් පරතරය. ඒක ටිකක් හරි අඩු කරන්න මේක උදව්වක් වෙයි. හැබැයි ඉතින් කියන්න ඕන මේකේ දිගුකාලීන සාර්ථකත්වයට පාඨමාලාව විතරක් මදි. මොනවාද තව ඕන වෙන්නේ? අර ඉන්ටර්නෙට් පහසුකම් හරියට තියෙන්න ඕන, කම්පියුටර්ස්, ඒවට යටිතල පහසුකම්. ඔව් ඒක ඇත්ත. ඒ වගේම ඉගෙනගත්ත දේ පාවිච්චි කරන්න, ප්‍රයෝජනෙට ගන්න පුළුවන් අවස්ථාත් හැදෙන්න ඕන. ඒකත් හරි. එතකොට ඉතින් මේ කතාව අපි එකටනකට ගත්තොත් SLT CAD කැම්පස් ආයතනය විල්ගමුවෙන් පටන් අරගෙන අර ලෝක මට්ටමේ කියන තාක්ෂණික දැනුම ගමට ගෙන්න හදනවා. ඒක ලොකු ඉලක්කයක්. අනාගත පරම්පරාව ශක්තිමත් කරන්න හදන උත්සාහයක්. ඔව් ඒක තමයි පේන්නේ තියෙන්නේ. අවසාන වශයෙන්
අපිට මෙහිම හිතන්න දෙයක් ඉතුරු ගන්න පුළුවන් නේද? මොකක්ද? මේ වගේ ප්‍රාදේශීය මට්ටමෙන්ම ඉලක්ක කරලා තාක්ෂණික අධ්‍යාපනය දෙන එක දිගු කාලිනව ගත්තම ශ්‍රී ලංකාවේ අර කලාපීය සංවර්ධනය ඒකේ සමතුලිතතාවයට කොහොම බලපායිද? ඒක හොඳ ප්‍රශ්නයක්. මුළු රටේම අර නවෝත්පාදන ඒ කියන්නේ ඉනෝවේෂන් ඉකෝසිස්ටම් එකට මේක කොහොම බලපෑමක් කරයිද? ඔව්. නිකම්ම පාඨමාලාවක්ද? නැත්තම් ඊට වඩා ලොකු සමාජ ආර්ථික වෙනසක පොඩි බීජයක් වගේද කියන එක ඉතින් ඉස්සරහට බලන්න වෙන දෙයක්. ඒක ඇත්ත. ඒ ගැන හිතන්න දෙයක් ඉතුරු කරමින්ද අපි අදට නවතිමු.